තවත් ඉතාම පියකරු දවසක්. පන්නල ලන්තේ ඉඳන්. පන්නල ලන්තේ කියන්නේ පන්නල ෆැන්ටසි ලෑන්ඩ් එකේ ඉඳන්. යාළුවනේ, ඔයාලා දන්නවද මේ පන්නල ව්‍යාපෘතියේ මූලාරම්භය මොකක්ද කියලා? ඒ මූලාරම්භය අදින් අවුරුදු 6ක් පස්සට දුවගෙන යනවා. මීට අවුරුදු 6කට කලින් මම ලංකාවට ආපු වෙලාවේ අපේ තාත්තා කියනවා අලුත් ව්‍යාපෘතියක් පටන් ගනින්. මේ රටේ මේ පැත්තට වෙනසක් කරන්න පුළුවන් කියලා. ඉතින් මම එතකොට වැඩ කළේ ඩිජිටල් රිවර් කියන ආයතනේ. ඒ ඩිජිටල් රිවර් කියන ආයතනේ ඉකෝසිස්ටම් ආකිටෙක්ට් කෙනෙක් විදිහට ඇමරිකාවේ වැඩ කරා. බොහොම ඉහළ වැටුපක් ලැබුවා. ඒ වගේම ඉහළ ජීවන මට්ටමක් තිබුණා. ඉතින් මේක මට හරි අභියෝගයක් වුණා. මොකද තාත්තා ඒ ඉල්ලීම මගෙන් ඉල්ලුවේ එයාගේ ජීවිතයේ අවසන් සති කිහිපය ඇතුළේ. ඇත්තටම එයාගේ අවසන් ඉල්ලීම කියලා කිව්වා. ඉතින් එයා මගෙන් ඉල්ලීම් දෙකක් ඉල්ලුවා. එකක් තමයි ওই ඉල්ලීම. ඉතින් මම කල්පනා කළා සෑහෙන දවසක් අපේ තාත්තා නැති වුණාට පස්සෙත් මට ඇත්තටම මොකද්ද කරන්න පුළුවන් සහ මම ඇත්තටම මොකද්ද කරන්නේ කියන එක. ඉතින් අපි කල්පනා කළොත් අපිට අවශ්‍ය අවසාන ඉලක්කය උනේ පන්නල සහ පුළුවන් නම් ලංකාවේ ඉන්න මිනිස්සුන්ට ලෝකෙ තියෙන ඉහළම ගුණාත්මක ජීවිතය ලබලා දෙන්න. ඉතින් ඒ ඉහළම ගුණාත්මක ජීවිතය ලබලා දෙන්න නම් අපි කරන්න ඕනේ අවම වැඩේ මොකක්ද? ඒක කරන්න පටන් ගන්නෙ කොහොමද කියන එක තමයි මට තිබුණ මුල්ම ගැටලුව විසඳගන්න. ඉතින් මම කල්පනා කරා පන්නල කියන කුඩා ප්‍රාදේශීය සභාව තෝරාගෙන මේ ප්‍රාදේශීය සභාව ගැන පොඩ්ඩක් අධ්‍යයනය කරන්න. මේ ප්‍රාදේශීය සභාවේ ඉඩම් දල වශයෙන් අක්කර 70000ක් විතර තිබුණා. ඒ වගේම පොපියුලේෂන් එක 1,25,000ක් විතර දල වශයෙන් හිටියා. මම කල්පනා කළා මේ ඉඩම් වලින් 40%ක් මට බැයිද අපිට එකතු වෙලා high value assets කරන්න, නැත්නම් multi generational high value assets කරන්න. ඒ කියන්නේ අපේ ඉඩම් ඉතා ඉහළ අගයක් තියෙන දේපල බවට පරිවර්තනය කරන්න බැයිද? ගෝලීය ඉල්ලුමක් තියෙන. ඒක කරන්නේ කොහොමද කියන ගැටලුව. මම මුලින්ම ඒකට මොඩල් කරන්න ගත්තා. ඒ මොඩල් එක තමයි මේ ඔයාලා දකින්නේ. ඉතින් අපි මේ high value assets බවට අපේ land transform කරගත්තොත් අපේ land වලින් 40%ක් අපිට යම් දවසක පුළුවන් නම් දවසකට මේ පරිසරයෙන් මේ ඉඩම් වලින් උපයන ආදායම ඩොලර් 1000ක් කරන්න. ගොඩක් අය හිතාවි මේක කරන්න බෑ කියලා. දවසකට ඩොලර් 1000ක් දක්වා උපරිමයක් දක්වා ආදායම් උපයන ඉඩම් බවට පරිවර්තනය කරන්න. එතකොට අපේ ප්‍රදේශයේ දුප්පත්කම නිකම්ම නැතු යනවා. ඒ කියන්නේ high value assets බවට මේවා transform කරපුවාම අවුරුදු 10ක් 15ක් වගේ කාලයක් ඇතුළත මේක අපිට achieve කරන්න පුළුවන්. එතකොට කොහොමද අක්කරයක් දවසකට ඩොලර් 1000ක් දෙන property එකක් බවට පත් කරන්නේ කියන එකට අපිට මොඩල් එකක් අවශ්‍යයි. එතකොට මේ ඩොලර් 1000ක් කියන්නේ hypothesis එකක්. ඒ කියන්නේ දවසකට ඩොලර් 1000ක් එනවා කියන්නේ හැමදාම ඩොලර් 1000ක් එනවා කියන එකත් නෙමෙයි. ඒක උපරිමයේ දවසකට ඩොලර් 1000ක් අක්කරයක් තුලින් ජනනය කරන්න පුළුවන් මොඩල් එක මොකක්ද කියන ඉනෝවේෂන් එක කරන්න අපිට එදා අවශ්‍ය වුණා. ඉතින් යාළුවනේ අද මේ වෙනකොට අපි මේ ඉනෝවේෂන් එකේ ඇවිල්ලා තියෙනවා. සමහර දවස් තිබිලා තියෙනවා අපේ දවසකට ඩොලර් 375ට අපිට 375කට ආදායමක් අක්කරයකින් උපය ගන්න. ඒ වගාවෙන් විතරක් නෙමෙයි. අපි මේක වගාවට සීමා වුණොත් මේ land transformation projects අපේ ස්කෝප් එක පටු වෙනවා. අපිට තියෙන opportunities සහ අපිට තියෙන විකල්ප අවම වෙනවා. ඉතින් අපිට තියෙන assets මොනවද පන්නලා? අපි වටේට ඕනවටත් වැඩිය මේ වැඩේ කරන්න assets තියෙනවා. එයාපෝට් එකට විනාඩි 45යි, මුහුදට විනාඩි 30යි, මීගමුවට විනාඩි 30යි. ඊට පස්සේ
අපි ලොකේෂන් එකෙන් ගත්තත් මේ වටේට තියෙනවා යුනිවර්සිටි දෙකක් මෙඩිකල් ෆැකල්ටි එකක් තියෙනවා ඇග්‍රිකල්චර් ෆැකල්ටි එකක් ඇප්ලයිඩ් සයන්ස් ෆැකල්ටි එකක් ඉන්ජිනියරින් ෆැකල්ටි එකක් මේවා ඔක්කොම මේ වටේ තියෙනකොට මේක අපිට ඉතාම ලේසියෙන් අක්කරයක් දවසකට $1000ක් උපයන high value asset එකක් high value multi generational asset එකක් බවට පරිවර්තනය කරන්න පුළුවන්. ඒ මොඩල් එක තමයි අපි ඔයාලට මේ ටික බැනුම් අහගෙන කියලා දෙන්නේ. එහෙනම් ජය වේවා. ආයෙ හම්බෙමු.